ගෞරවනීය අපේ හාමුදුරුවෝ වහන්සේලාගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු දේශපාලන මණ්ඩලය නියෝජනය කරන සහෝදරවරුන්, ඒ වගේම අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සහෝදරවරුන්, සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා, සහෝදරවරුන් සහෝදරියන්, දුවදැරියෝ, අද අපි මෙතනට එක් රැස් වෙලා ඉන්නේ මීට අවුරුදු 36කට පෙර අපේ පක්ෂ ගොඩනගන ලද, අපේ පක්ෂයේ ජීවය අධ්‍යාත්මයේ කැටුවෙන ලද, අපේ පක්ෂයට කැපකිරීම පරිත්‍යාගය පිළිබඳව මහා පාඩම් උගන්වන ලද රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දසදහස් ගණනන් සහෝදරවරු සහෝදරියන් අනුස්මරණය කිරීම සඳහා අපි 1989 පසුව මේ අවුරුදු 36 පුරාවටම ඔවුන් පිළිබඳ කතා කරලා තිබෙනවා. ඔවුන් අනුස්මරණය කරලා තිබෙනවා. හැබැයි ඒ හැම අවස්ථාවකටම වඩා දැන් අපි ඔවුන් අනුස්මරණය කරන, ඔවුන් සමරන මේ අවස්ථාව වෙනස්. මීට පෙර අපි ඔවුන් පිළිබඳ සාකච්ඡා කළේ ඔවුන්ගේ ගුණ පිළිබඳව, ඔවුන් අපේ ජීවිතවලට, අපේ ව්‍යාපාරයට අත්පත් කරගත යුතු ගුණාංගයන් පිළිබඳව සාකච්ඡා කරේ බලය අත්පත් කර ගැනීමේ ව්‍යාපාරයක් ලෙස. හැබැයි දැන් අපි ඔවුන් ගැන සාකච්ඡා කරන්නේ බලය අත්පත් කරගත් ව්‍යාපාරයක් ලෙස. එනිසා එදා බලය අත්පත් කර ගැනීමේදී ඔවුන් අපිට කියා දෙන පාඩම්, ඔවුන්ගේ අත්දැකීම් අපිට ඉවහල්. මම හිතනවා ඒ හා සමාන ලෙසම මේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව මේ රට ගොඩනගා ගැනීම සඳහා අපේ ජනතාවගේ ජීවිත උසස් ජීවිත බවට පත් කර ගැනීම සඳහා අපේ ව්‍යායාමයේදී ඔවුන් අපිට මහඟු මඟ පෙන්වීමක් කරන බව අපට විශ්වාසයි. මොකක්ද අපිට අවශ්‍ය? සාමාන්‍යයෙන් බොහෝ අය සංසන්දනය කරන්න හදනවා තිබුණු ආණ්ඩු සහ අපේ ආණ්ඩු. මම එකක් කියන්න කැමතියි. කවදාවත් තිබුණු ආණ්ඩු සහ අපේ ආණ්ඩු සංසන්දනය කරන්න බැරි ප්‍රපංචන දෙකක්. කොහොමද සංසන්දනය කරන්නේ? එම සංසන්දනය කරන්න පුළුවන් කමක් නැහැ. පැරණි ආණ්ඩු වලට ඒ වර්ගෙම ආණ්ඩුවක් ආපුවම හොඳ නරක මනින්න පුළුවන්. මේක එහෙම නෙවෙයි. මේ ආණ්ඩු ජනතාවත් එක්ක සබඳතාවයේ ඉතාමත් ශක්තිමත් ලෙස ආණ්ඩුකරණය ප්‍රමිතිගත කරන ලද ආණ්ඩුවක් අපි ගොඩනගලා තිබෙනවා. ප්‍රමිතිගත කරලා තිබෙනවා. දේශපාලනය ප්‍රමිතිගත කරලා තිබෙනවා. නීති විධානය ගැන අපි ප්‍රමිතිගත කරලා තිබෙනවා. එනිසා අපිට මෙන්න මේ බලය අත්පත් කරගත්තාට පසුව අපේ රටට මහා ජයග්‍රහණ අත්පත් කර ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතවලින් උකහාගත්තු බොහෝ දේ අපිට තිබෙනවා. අපේ වෙනස් වී තිබෙන්නේ කුමක්ද? අපි හොඳින් තේරුම් ගත යුතුයි. අපේ වෙනස් වී තිබෙන්නේ කුමක්ද? මීට පෙර අපි බලය ලබා ගැනීම සඳහා නිස්සාරණ අධ්‍යාසයෙන් යුතුව පොරබදපු මිනිස්සු අද අත්පත් කර ගන්නා ලද බලය හරහා මේ රටට ජයග්‍රහණ අත්පත් කර දීම වෙනුවෙන් පොරබදන මිනිස්සු. වෙනස තියෙන කොතනද? වෙනස තිබෙන්නේ එදා අරමුණ සහ අද අරමුණ අතර විතරයි. එහෙම නැතුව අපේ හැඩරුව වලින්, අපේ අභිලාෂයන්ගෙන්, අපේ ජීවිතවලින්, අපේ ආදර්ශයන්ගෙන්
එකම තමයි මතක තබා ගන්න. වෙනස තිබෙන්නේ කුමක්ද? අපිට පැවරී තිබෙන අරමුණ අපේක්ෂාව වෙනස් වී තිබෙනවා. අන්නේ වෙනස් වූ අරමුණු අපේක්ෂාව ඉටු කිරීමේදී අප විශ්වාස කරනවා අද මේ බලය අත්පත් කර ගැනීම මා වේදිකාවේ ඉන්නේ අපි සියලු දෙනාගේ පුද්ගලික තනි පොර බැදීමේ ප්‍රතිඵල නොවේ. අපි හැම කෙනාම ඒකට දායකත්ව සපයලා තිබෙනවා. හැබැයි මේ බලය අත්පත් කර ගැනීම සඳහා ගුණාත්මක ගුණය මේ ව්‍යාපාරයට අත්පත් වී තිබෙන්නේ මේ ව්‍යාපාරයේ මුළු ඉතිහාසයේම අත්පත් කරන ලද ගුණාංග සමුදාය ප්‍රතිඵලයක් හැටියට තමයි මේ බලහුවමාරුව. ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ බලහුවමාරුව අපේ දිගු ඉතිහාසයේම අපි නියෝජනය කරන අධ්‍යාත්මය, අපි නියෝජනය කරන හෘද සාක්ෂිය, අපි නියෝජනය කරන වමනාවීම දිගුවක් ලෙස තමයි මේ බලහුවමාරුව වෙන්නේ. එහෙම නැතුව අවුරුදු 3-4ක සිද්ධ වෙන මහා මැජික් කාර්යයක් නොවන බව අපි තේරුම් ගන්නවා. මොනවද ඒ ගුණාංග? එදා මිට අවුරුදු 36කට පෙර රෝහණ විජේවීර සහෝදරය ඇතුළු දසදහස් ගණන් ජීවිත පරිත්‍යාග කරලා අපිට ගෙන දුන්නු ගුණාංග මොනවද? කුමන දුෂ්කරතා මැද්දේ හෝ තමන්ට පැවරී තිබෙන වගකීම සහ අරමුණ අත්හර නොවන ඒ සඳහා ඕනෑම දුෂ්කර කොන්දේසියක් යටතේ සටන් වදින ගුණාංගය. ඒක අපිට තියෙන්න ඕන. අත්තරයන් පලායන් මතක තබා ගන්න. එදා අපේ ව්‍යාපාරයට එකතු කරන ලද අත්හර නොහැමේ ගුණාංගය මතක තබා ගන්න. ඒහා සමාන ලෙස අපේ දෙවුර මත පවරගෙන තිබෙනවා. අපි අත්තර නොයමින් මේ ගමන සටන් කරනවා ජයග්‍රහණය කරා. මේ රටේ ජයග්‍රහණය සහ උන්නතිය වෙන්නේ. ඒ වගේම අපිට තිබෙනවා අපි ව්‍යාපාරයක් ඇටද අපිට මහා ගුණයක් එකතු කරලා තිබෙනවා. හැබැයි ගුණය එකතු කරන්නේ තනි පුද්ගලයන්ගේ සාමූහික ගුණාංගවල එකතුවකින්. ඒක තමයි අපේ ව්‍යාපාරයේ ගුණය ඇති වෙලා තිබෙනවා. ව්‍යාපාරයට ගුණයක් තිබෙනවා. හැබැයි තනි කෙනාගේ ගුණාංගවල සාමූහික එකතුවෙන් තමයි ඒ පොදු ගුණය නිර්මාණය වෙලා තිබෙන්නේ. අනේ ඒක තමයි අපිට අපේ නිර්මාතෘවරුන් ඒ සඳහා විශාල වේසක් දරන සහෝදර සහෝදරියන් අපිට පෙන්වා දී තිබෙනවා. ඒ නිසා අපිට වගකීමක් තිබෙනවා තනියම සාමූහිකවත් ඒ ගුණයන් ආරක්ෂා කරගන්න. අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස බලය අත්පත් කර ගැනීම පොරබදනකොට වඩා බලය අත්පත් කරගත්තාට පසු අපි දෙසේ හෙලා තිබෙන ටෝච් ප්‍රමාණය වැඩි බව අපි තේරුම් ගන්න ඕනේ. මොකද එක යුගයකදී ඒගොල්ලෝ කල්පනා කරා 3යි 4යි 5යි ඕනනම් 9යි 10යි. එක වෙලාවකදී ඒගොල්ලගේ ප්‍රධාන නායකයෙක් මට කිව්වා ලෝකේ හැම තැනම මේ 3-4ක විරෝධාකල්ප දරන දේශපාලන ව්‍යාපාරයන් තිබෙනවා. කවුරු හෝ නියෝජනය කරනවා. ඒක හැම තැනම 3-4ක විරෝධාකල්ප දරන ව්‍යාපාර තිබෙනවා. ඒ ව්‍යාපාර හැමදාම පවතිනවා. එහෙම තමයි එදා අප ගැන ඔවුන්ගේ මැනීම. ලෝකේ හැමතැනම තිබෙනවා. ලංකාවේ නම් ඒ ඔබලා කියලා නොකිය කිව්වා. ඒගොල්ලෝ හිතුවා විරෝධාකල්පේ නියෝජනය කරන මනෝභාවයක් හැම විටම 3-4ක පවතිනවා. කවදාවත් බලයත්පත් කරගන්නේ නැහැ. ඔක තමයි ඔවුන්ගේ අදහස. හැබැයි මොකද සිදුවී තිබෙන්නේ? ඔවුන් කවදාවත් අපේක්ෂා නොකළ පරිදි බලය අත්පත් කරගෙන තිබෙනවා. ඔවුන් එක විස්මිත භාවයට උන්පත් කරලා තිබෙනවා. ඔවුන් එකෙන් අපේක්ෂා භංගත්වයට පත් කරලා තිබෙනවා. ඔවුන් එකෙන් වියරු භාවයට පත් කරලා තිබෙනවා. ඔවුන් එකෙන් විශාල මානසික
ආතතියකට පත් කරලා තිබෙනවා. ඔවුන් හිතුව හැමදාම 3-4ක විරෝධාකල්පී දේශපාලනයක් ලෝකයේ හැමතැනම තිබෙනවා. ඒ නියෝජනය තමයි අපි චිරාත් කාලයක් පවතිවි විදිහට. උන් අපේක්ෂා කරේ නැහැ. හැබැයි උන් අපේක්ෂා නොකළ දෙයක් සිදු වී තිබෙනවා. දැන් මොකද සිදුවන්නේ? අන් කවරදාටත් වඩා වැඩියෙන් අපදේශ බලන එක, අපි කරන්නේ කුමක්ද කියලා හොයන එක සොයමින් තිබෙනවා. ඒ නිසා අපි හැම දිනාටම කාර්යභාරයක් සහ වගකීමක් තිබෙනවා. මේ බලය අපිට කිසිසේත්ම මහජනය පීඩාවට පත් කරන මෙවලමක් නොවන බව. මේ බලය මහජනයාට උඩින් ඉන්න මෙවලමක් නොවන බව. මේ බලය උද්දච්ච හිස උදුම්මාගත්තු මානසිකත්වයක් නිර්මාණය නොකරන බව. මේ බලය සැබවින්ම මේ රටේ පොදු ජනයා වෙනුවෙන් කියන එක අපි තේරුම් ගත යුතු තිබෙනවා. රටේ පොදු ජනයා. මේ බලය අත්පත් කර ගැනීමේ මාවත සරල මාවතක් නොවේ. 1988-89 දී විජේවීර සහෝදරයා ඇතුළු දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කර මේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන්. සැලකිත ප්‍රමාණකින් අපේ ව්‍යාපාරේ මුළුමනින්ම කඳ විනාශ කරන්න සමත් වුණා. කඳ කපා දෙනවා. එහෙත් හැම සහෝදරයෙක් සහෝදරියක්ම වැඩ කරන වෙලාවේදී දුෂ්කර වද කඳවුරේදී වදකයන් ඉදිරියේ ඝාතන ඉදිරියේ මේ ව්‍යාපාරයේ සාරයක් රැක්කා. මතක තබා ගන්න. ඒ හැම විටකම මේ ව්‍යාපාරය ඉතාමත් උත්තුංග සාරයක් ආරක්ෂා කරා. අන්නේ සාරය තමයි 1994 යලි මේ පක්ෂ නැගිටවන්න ජීවය දුන්නේ කියන එක අපි තේරුම් ගත යුතුයි. ඒ සාරේ ජීවේ තමයි 94 මේ ව්‍යාපාරය ගොඩනගන්නේ. 94න් පසු විශාල දුෂ්කර කොන්දේසි යටතේ ව්‍යාපාරය ගොඩනගනවා. අද නැතත් සමහර අය වෙනුවෙන් දක්වපු දායකත්ව පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. අද නැතත්. එහෙත් අපි මේ ගමන් මග ඉතාමත් තීරණාත්මක සම්දිස්ථාන කිහිපයක් අපි පහු කරනවා. 2007 පක්ෂේ බහුජන ව්‍යාපාරයේ කොටසක් ගැලවිලා යනවා. ගැලවිලා ගිහිල්ලා නිහඬ වෙන්නේ නැහැ. සතුරාගේ ඔඩොක්කුවට වී අපේ ව්‍යාපාරයට එරෙහිව නැගී හැකි සෑම පන්නේම අවලාද. පුද්ගලයන්ට එරෙහිව නැගී හැකි සෑම පන්නේම අවලාද හදන්න පටන් ගත්තා. ගොඩනගන්න පටන් ගත්තා. මාසයකට දෙකකට පෙර සහෝදරත්වයෙන් එක කෑම පිඟාන බෙදාගෙන එක කාමරේ නිදාගත්තු මිනිස්සු නිමේෂයකින් සතුරාගේ ඔඩොක්කුවට වැටි මේ ව්‍යාපාරයට එරෙහිව නඟන්න පුළුවන් සියලුම වර්ගයේ අවලාද නගන්න පටන් ගත්තා. ආරම්භයේදී ඔවුන්ගේ අවලාද වලට පණක් ලැබුණා. අද වෙනකොට අවලාද වලට පණකුත් නැහැ, ඔවුන්ට පණකුත් නැහැ. මියගිය ජීවත් වුණත් දිනපතා මේ යමින් තිබෙන සිරුරු බවට පත් වී තිබෙනවා. මතක තබන්න. මිය ගියා. හැබැයි ජීවත් වෙන සිරුරු කවුද පිළිගන්නේ? අනතුරු 2012 දී අපේ ව්‍යාපාරයට විශාලතම සංවිධාන ශාස්ත්‍ර විශාලම තෙරපුමක් බලපෑමක් වෙන සිද්ධිය ඇති වුණා. විශාල පිරිසක් දාලා ගියා. එහා සමාන ලෙසම අවලාද, අසත්‍යයන්, චෝදනා මා කලින් කිව් පරිදිම ඊට සති කීපයකට පෙර එකට හිටපු අය තා කෙටි කාලෙකින් අනිත් පැත්තට ගිහිල්ලා ඍජුව වක්‍රව සතුරාගේ වමනා වෙනුවෙන් මතවාදයන් ගොඩනගන්න පටන් ගත්තා. මේ යන මාවත වැරදි. මීට වඩා විප්ලවීය මාවතක් ඇත. මේ යන මාවත දියවි අවසන් වෙනව ඇත. මේ යන මාවත කවර හෝ
ප්‍රතිගාමී දේශපාලන ව්‍යාපාරික අතකොළුවක් වනවා ඇත. නිසා මේට වඩා සුද්ධ පාරිශුද්ධ විප්ලවීය මාවතක් තියෙනවායි කියලා අපේ සහෝදරුන්ගේ හදවතට කතා කරන්න පටන් ගත්තා. සමහර අය ගියා. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? ඒ අය තමයි අද ප්‍රතිගාමීත්වයේ පක්ෂවල මතවාදී නිර්මාණය කරන්නම් බවට පත් වෙන තරටම විප්ලවීය ජීවගුණය ආරක්ෂා වෙලා තියෙනවා. ඒ තරමට අපි මතක තබා ගන්න. ඒක විශාල කම්පනයක් මේ වේදිකාවෙන් අපිට ඔබ හැම දිනාටම. කම්පනයක් වුනේ නැත්නම් කම්පනයක්. අපි තීරණය කරනවා. ඒ අන්ත ප්‍රතිගාමීත්වයට තමත් වැරදි දේශපාලන ප්‍රවණතාවයට මේ පක්ෂය යටත් කරනවද? එහෙම නැත්නම් ඒකට එරෙහිව සටන් වදිනවද කියලා. මම කියන්න කැමති එම සාකච්ඡාවක් තිබුණා අපේ ඩීලින් සහෝදරයා සහ අපි කීප දෙනෙක් අතර මේ ප්‍රශ්න වෙලාවේදී. අපි ඒව මොකද්ද කරන්නේ? ඔවුන්ට බලෙදී අපි අත්තරනොත් අපි නිහඬ වෙන්න පුළුවන්. පෞද්ගලික කිසිවක් නේ අත්තරනවා. ඩීලින් සහෝදරයා එක වදනක් කිව්වා. මල්ලි අපිට අත්තරින්න පුළුවන් ඒ දේශපාලන ප්‍රවණතාවය හරිනම්. හැබැයි ඒ දේශපාලන ප්‍රවණතාවය වැරදි. ඒ නිසා අපි ඒකට එරෙහිව සටන් කරන්න ඕන කියලා. මට මතකයි තීරණාත්මක මධ්‍යම කාරක සභාවේදී ලාල්කාන්ත සහෝදර ප්‍රකාශ කරා ව්‍යාපාරය තුලේ කල්ලියක් ගොඩනැගී තිබෙනවා. මේ කල්ලි ව්‍යාපාරයට එරෙහිව කුමන්ත්‍රණය කරමින් තිබෙනවා. අපිට ඒ කල්ලියට ඉඩ දෙන්නත් පුළුවන්. හැබැයි අපිත් කණ්ඩායමක් ලෙස ඒකට එරෙහිව සටන් වදින්න සූදානම් වුණා කියන ප්‍රකාශය කරා. එම තමයි මේ ව්‍යාපාරය මතක තබා ගන්න. එකට හිටපු මිනිස්සු. සමහර අය අපිට මඟ පෙන්වපු මිනිස්සු දාලා ගියා. එරෙහිව කුමන්ත්‍රණය කරා. පත්‍ර පිටු ගණන් ලියන්න පටන් ගත්තා. එක් අපේ සහෝදරුන් පිළිබඳ අවලාද ගොනු මුදාහරින්න පටන් ගත්තා. ඒත් අපිට අධිෂ්ඨානයක් තිබුණා. නැමෙ කළ යුතුයි කියලා. එතනින් නතර වුණේ නෑ. මහජනය අප කෙරෙහි තිබුණු අවධානය ගිලිහෙන්න පටන් ගත්තා. මන්ත්‍රීවරු 39ක් නියෝජනය කරා. මන්ත්‍රීවරු 6ට 3ට අඩු වෙන්න පටන් ගත්තා. ඡන්ද ප්‍රතිශතය 3ට 4ට අඩු වෙන්න පටන් ගත්තා. එක පැත්තකින් අභ්‍යන්තරය අනිත් දැන් බාහිර සමාජයේ අපිව නොසලකා හරින දේශපාලන ව්‍යාපාරය අපිට අපේම මිතුරන් කතා කරලා කිව්වා සහෝදරයා මිනිස්සුන්ට ඕනේ නැත්තම් උඹලටත් ඕනේ උඹලා කියලා වැඩක් කරගනිලා කිව්වා. අපිට කිව්වා කවදාවත් උඹලගේ මේ අපේක්ෂාව මේ රටේ ජනතාව තේරුම් ගන්න නැති වෙයි කියලා. ඒත් අපි හිතුවා එක අධිෂ්ඨානයක් අපිට තිබුණා. අපි පොරබදනවා මේ වෙනස් කිරීම සඳහා මිය යන තෙක් පොරබදනවා කියන අධිෂ්ඨානය අපි සතුටු තිබුණා. ඒ මුළු දේශපාලන කතාවෙම බලය ඉතාමත් දුර කතාවක්. මම දන්නවා. දුර කතාවක්. මෙතනින් අපේ වැඩිහිටි සහෝදර සහෝදරියන් තමගේ ජීවිත කාලය ඇතුළත උදා කරගත නොහැකි වූ බලයක් පිළිබඳව අපේක්ෂාවෙන් යුතුව අත්නොහැර මේ ව්‍යාපාරات එක්ක අඛණ්ඩව සහයෝගයෙන් සහෝදරත්වයෙන් අත්වැල් බඳගෙන හිටියා. බලය කවදද කොතනද? ගණිතඥයන් ඇවිල්ලා තර්ක කරන්න පටන් ගත්තා 3 බලය දක්වා වර්ධනය වෙන්න නම් 1500කින් වැඩි වෙන්න ඕන කියලා. එහෙම කිව්වා. 100කින් මදි. 200කින් මදි. එහෙම කියන්න පටන් ගත්තා. ඊට පස්සේ කියන්න පටන් ගත්තා උඹට බලය ගත්තත් මෙහෙමකට කණ්ඩායමක් නැහැ කියන්න පටන් ගත්තා. බලය ගත්තත් ජාත්‍යන්තර සබත්තා ගොඩනගන්න හැකියාවක් නැහැ. බලය ගත්තත් ආර්ථිකය කළමනාකරණය කරගන්න හැකියාවක් නැහැ. සියලු අසුභවාදයන් සමාජ වෙත හෙලන්න පටන් ගත්තා. හැබැයි
මේ ව්‍යාපාර අත්නොහැර අදිස්ථානශීලීව අපේක්ෂාවෙන් යුතුව සුබ සීනයක් දකින සහෝදර සහෝදරයන් අම්මලා තාත්තලා ඉන්නවා. මේ තමයි උග. සුබ සීනයකදී හැමදාම අපේක්ෂාවක හිටිය හැමදාම මම විශ්වාස කරනවා ඔබ අප එක්ව ඒ දැකපු සුබ සිහිනය ඒ අපේක්ෂාව ආරම්භක පියවර බලය අත්පත් කර ගැනීම අපි බලය අත්පත් කරගත්තා. කොතනද කවදද කවුද එම බලය අත්පත් කර ගැනීම ගැන කල්පනා කරේ? කවදාවත් කවුරුවත් කල්පනා කරේ නැහැ. අපි වැඩ කරා, හැල්මේ වැඩ කරා. බලය අපි අපේ සාකච්ඡාවේ න්‍යාය පත්‍රයටවත් ගත්තේ නැහැ. අපි වැඩ කරනවා. බලය කතා කරන්නේ වැඩ කරනවා. කවුරු හරි අපෙන් ඇහුවොත් සහෝදරයා අපි වැඩ කරන බලය කවදද? පොඩ්ඩක් ඇහුන්නේ වගේ ඉන්නවා. එහෙමයි. මතක තබා ගන්න. හැබැයි අපිට එක්තරා හොඳ දේශපාලන නිමේෂයක් එනවා. අපි 2019 මැතිවරණයෙන් පසුව 3%ක වැටිලා 3%කට වැටිලා. අපි කල්පනා කරන ඇති වී තිබෙන දේශපාලනයේ ආර්ථික ඇති වී තිබෙන අර්බුදය, දේශපාලන ඇති වී තිබෙන අර්බුදය, සමාජය දේශපාලන ව්‍යාපාර දකින්න කෝණය මේ පුපුරා යාමේ කඩයිමට ඇවිල්ලා තිබෙනවා. සාමාන්‍ය තත්ත්වයක නෙමෙයි අපි මේක හිතන්නේ. පාර්ලිමේන්තුවේ 3/2ක් බලයක් ගන්න ආණ්ඩුවක් අභියස. ලක්ෂ 68ක ජනවරමකින් බිහිවෙච්ච ජනාධිපතිවරයෙක් අභියස. ඒ ජනාධිපතිවරණයේ මහමැතිවරණේ උණුසුම යාමට පෙර අපි හිතනවා දැන් බලය ගන්න පුළුවන් කියලා. එක වෙලාවකට මට මතකයි මම Zoom සාකච්ඡාවක් කරා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක්ක. ඒ Zoom සාකච්ඡාවේදී මම කිව්වා අපි බලය ලබා ගැනීම සඳහා සැලැස්මක් කියලා තිබෙනවා. ඊළඟ අපිට බලය ලබාගත හැකියි කියලා. Zoom සාකච්ඡාව අවසන් වුණාට පස්සේ එතන හිටපු එක ආචාර්යවරයෙක් මට වෙනම දුරකථනයෙන් කතා කරලා ඇහුවා සහෝදරයා බලය ලබා ගන්නවා කියලා කිව්වා. මේ සාකච්ඡාවට ආපු අය දිරි ගන්නවන්නද ඒක කිව්වේ ඇත්තටමද කිව්වේ කියලා ඇහුවා. කියන්නේ දැන් 3/2 බලයක් හදලා ජනාධිපති බලය පිහිටවලා මේ උණුසුමේ අපි කියන බලය ලබාගත හැකියි කියලා. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරු මගෙන් අහනවා සහෝදරයා ඔබ බලය ලබාගත හැකි කියලා සාකච්ඡාවේදී කිව්වා. ඒක එතන හිටපු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දිරිගැන්වීම සඳහාද කිව්වේ ඇත්තටමද කිව්වේ කියලා. මම කිව්වා අපි ඒක ඇත්තටම කිව්වේ අපිට මේ වැඩේ කරන්න පුළුවන්. අනතුරු අපි විශාල වෙහසක් දරුවා. ඒ සහෝදරවරු සහෝදරියන් ගම්මානවල ඇවදිමින් සභා ගොඩනගමින් පක්ෂයේ ජීවගුණය ආරක්ෂා කරගනිමින් අලුත් මාවතක් සඳහා අපි හැමදෙනාම වෙහසන බල වැඩ කරා. අපිට අදිස්ථානයක් තිබුණා ඊළඟ අවස්ථාව බලය මාරු වෙන්නේ අපේ අතට කියන එක පිළිබඳ අපිට දැඩි විශ්වාසයක් තිබුණා. අපි මොනතරම් වැඩ කරාද? කවරෝ දේශපාලන ව්‍යාපාරය අවුරුදු 2-3ක් ඇතුළත කරන ද වැඩ ප්‍රමාණය ලිව්වොත් මම හිතනවා ලංකා ඉතිහාසයේ වැඩිම සක්‍රීය වැඩ කොටසක් අපි බලය අත්පත් කර ගැනීම සඳහා අපි අරමුණු සාගත වැඩ කළා. කොයිද නොගියේ? ගොවිවිම් කරා, වෘක්ෂමිති ව්‍යාපාර එක පසකින්, වෘත්තීය වේදින් තව පසකින්, අපේ කාන්තා සහෝදරියන් තව පසකින් අපි ඔක්කොම එකට එක අරමුණක වෙලිලා වැඩ කරා අපි මේ සැරේ දිනනවා කියලා. ඔව් අපේ අදිස්ථානය අපේ වමනාව සහ ජනතාවගේ වමනාව අතර සමපාත වීමක් වුණා. අපිට අපේක්ෂාවක් තියෙනවා. ඒ අපේක්ෂාවම ජනතාවට තියෙනවා. අපිට වමනාවක් තිබෙනවා. ඒ වමනාව ජනතාවට තියෙනවා. අන්න ඒ විසින් මොකද්ද කරේ? ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයේ වැඩිම මන්ත්‍රී උදුර ලැබෙන විදියට ආණ්ඩුවක් පිහිටව ගන්න අපි සමත් වුණා. දැන් මොකද්ද අපි සිදු කරමින් තිබෙන්නේ? අපි තාමත් ශක්තිමත් ලෙස ස්ථාවරත්වයට එමින් තිබෙනවා. සමහර ශේෂ්ත්‍ර ස්ථාවර කරලා තියෙනවා. දේශපාලනේ ඉතාමත් ස්ථාවර මතක තබා ගන්න. ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව,
සහ ප්‍රාදේශීය පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක් ස්ථාවරයි. අපි හැම වෙලාවම කියනවා පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ගණනින් නෙවෙයි ස්ථාවරත්වය රඳා පවතින්නේ. මහජනයා කොච්චර ඒ ආණ්ඩුවත් එක්ක ව්‍යාපාරයත් එක්ක ගැට ගැහිලා ඉන්නවද ඒ හා සමානව තමයි ඒ ආණ්ඩු ස්ථාවරභාවය රඳා පවතින්නේ. අදත් අපි කියනවා අපිට ඡන්දේ නොදුන් මිනිසුන් පවා අප කෙරෙහි බලාගෙන ඉන්නවා අපිට අවධානය යොමු කරලා තිබෙනවා නිසා විශ්වාසය එනිසා ස්ථාවරභාවයට පත් කරලා තිබෙනවා. ඒ වගේම ඕනෑම අපිට විශාල දේශපාලන ආර්ථික තලයේ පරිවර්තනයන් කළ යුතුයි. මේ උඩ එක්රැස් වී තිබෙන මහා සංකේන්ද්‍ර වෙලා තියෙන ධනය පහළ ගම්බිම් කරා තල්ලු කළ යුතුයි. සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය මේට වඩා උසස් කළ යුතුයි. පුරවැසියන්ගේ සමාජ ගෞරවය, සමාජ වටිනාකම්, අපේ ගමේ කෙනෙකුට තියෙන සමාජ ගෞරවය, සමාජ වටිනාකම උසස් තලයකට අපි ඔසවා තැබිය යුතුයි. අපි දන්නවා අපි ගමේ ගොවි මහත්මයෙක් කෙරෙහි තියෙන සමාජ ගෞරවය කුමක්ද? ගමේ ගොවි මහත්මයෙක් කෙරෙහි තියෙන සමාජ වටිනාකම කුමක්ද? එනිසා ආර්ථික ජීවිතය පමණක් නොවේ ඔවුන්ට මේ සමාජ ගෞරවය, සමාජ වටිනාකම අපි අත්පත් කර දිය යුතුයි. අපේ තියෙන ස්වභාවික සම්පත්, අපේ රටේ තියෙන පිහිටීම, අපේ තියෙන මානව සම්පතේ ස්වභාවය මේ සියල්ල ඉතා හොඳින් කළමනාකරණය කරලා ඒ සියල්ලංගෙම ප්‍රතිඵල අපේ පොදු ජනතාවට ලබා දෙන සැලැස්මකට අපි ආ යුතුයි. හැබැයි ඒ ඔක්කොටම කලින් ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කරගත යුතුයි. අද ඩොලරේ කාගයක්, හෙට ඩොලරේ තවාගයක් අස්ථාවරයි. ආර්ථිකය මොකද්ද හෙට වෙන්න කියලා පුරෝකථනය කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඒක තමයි ආර්ථිකයක වැදගත්ම සාධකය. හෙට මොකද වෙන්නේ? අනිත් මොකද වෙන්නේ? අපිට පෙර ඉතිහාසයේම අපේ ආර්ථිකය පිළිබඳ පුරෝකථනය කරන්න බෑ. 2021 දී ජාත්‍යන්තර රේටින්ග් සභාගම් කියනකොට අපේ රටේ ආර්ථික අවදානම්ක තියෙනවා කියලා. ඔවුන් පුරෝකථනය කරලා කියනවා රටේ ආර්ථික අවදානම්ක තියෙනවා කියලා. රටේ හිටපු මහා බැංකුව අධිපතිවරයා, මුදල් ඇමතිවරයා කියනවා ආර්ථිකයට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඔවුන් හිතනවා මේක යහපත් වෙනවා. හැබැයි පුරෝකථනය කරන්න හැකියාවක් නැහැ වුණා. මොකද සිද්ධ වුණේ? ඩොලර රුපියල් 400ට කිට්ටු වුණා. කළු වෙළඳ පොලේ ඩොලර රුපියල් 420ට 30ට ගියා. එයි පුරෝකථනය කරන්න බෑ හෙට මොකද වෙන්නේ කියලා. උද්දමන 70ට ගියා. තීරණය කරන්න බෑ. රට පිළිබඳව ආණ්ඩුවට පුරෝකථනය කරන්නත් බෑ, පුරවැසියන්ට පුරෝකථනය කරන්නත් බෑ. වෛද්‍යවරු දාලා ගියා. රෝහල් වල විශේෂඥ වෛද්‍යවරු හිගතාවයක් ඇති වුණා. ඒ රටට මොකද්ද වෙන්නේ කියලා පුරෝකථනය කරන්න බෑ. මෙහිමයි අපේ රට තිබුණේ මතකද බලන්න. වෘත්තීය වේදින් දාලා ගියා. රටට මොකද්ද වෙන්නේ කියලා පුරෝකථනය කරගන්න බෑ. හැබැයි අද අපි අපිට කියනවා වසරක් ඇතුළත අපි හෙට වෙන්නේ මොකද්ද කියලා පුරෝකථනය කරන්න පුළුවන් මට්ටමේ ආර්ථිකයක් සහ දේශපාලනයක් අපි නිර්මාණය කළා. පුරෝකථනය කරන්න පුළුවන්. ආණ්ඩුව දිගටම තියෙනවා පුරෝකථනය කරන්න පුළුවන්. මතකද බලන්න. සැකයක් තියාගන්න. ආර්ථිකය පුරෝකථනය කරන්න පුළුවන්. කොතනද තියෙන්නේ? මොකද ලබන අවසර වෙන්නේ? මොකද ඊළඟ අවසර වෙද්දී වෙන්නේ? බොහෝ අය කියනවා 2028 ණය ගෙවා ගන්න ඕන. ඔව්. අපි පුරෝකථනය කරනවා 2028 අපිට ගෙවිය හැකිද නොහැකිද? අපි කියන්න කැමතියි. අපි ගෙවනවා. ගෙවන්න හැකියාව සහිත ආර්ථිකයක් අපි හදනවා. පුරෝකථනය. ඇත්තටම සමහර පුරෝකථන අපි ටිකක් බයයි. ඒ නිසා අපි චුට්ටක් අවාසි පැත්තට පුරෝකථනය කරනවා. ඒරම මං කියන්නේ අපි පුරෝකථනය කරා අයවැය හිගේ 6.7යි කියලා. එයි අපි හිතුවේ නෑ මේ අපිට ඊට වඩා යටට එන්න පුළුවන් කියලා අපි හිතනවා. හැබැයි අපි කල්පනා කරනවා ඒක කියන එක ටිකක් අවාසි වේවි. හැබැයි පුරෝකථනය කර 6.7යි 5.2ට අයවැය හිගේ මේ වර්තමාන ලංකාවේ පළමු වතාවට හැමදාම මොකද උනේ? පුරෝකථනය කරන 5යි කියලා නතර වෙන්නේ 10යි. ආර්ථික ඔස්තාද්ලා මතක තබා ගන්න.
අද අපි පුරෝගතනය කරන අයවැයගේ කොතනද සම්පූර්ණ කරනවා. අපි පුරෝගතනය කරන මේ වසරේ ආදායම කොච්චරද? ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආදායම ඉක්මවා අපි ආදායම එක්රැස් කරගන්නවා. පුරෝගතනය. ඒතර කට්ටිය කියනවා මොන්ටිසෝරි දරුවටත් ඒක කරන්න පුළුවන් කියලා. මම කල්පනා කරා ඒක කිව්වේ ඇයි කියලා. ඒක කිව්වේ වෙන මොකටවත් නෙවෙයි. එයත් සුදුසුයි කියලා කියන්නේ. ඒ කියන්නේ පෙරපාසල් දරුවෙකුටත් මේ වැඩේ කළ හැකි කියන එකෙන් පෙන්눔 කරන්නේ ඔහුද සුදුසු බවය. මොකද නැතිද? අපි පුරෝගතනය කරලා තියෙනවා. අපිට පුරෝගතනය කරන්න පුළුවන් ලබන වසරේ අපේ ආර්ථිකය කොතනද? ඊළඟ වසරේ ආර්ථිකය කොතනද අපිට පුරෝගතනය කරන්න පුළුවන්? ඒක වැදගත් ආර්ථිකයේදී මතක තබා ගන්න. අපි එතෙන් මේ රට පරිවර්තනය කරලා තියෙනවා. ඒතර කියනවා භාණ්ඩාගාරේ ධනෙ තියෙනවා මොකද කරන්නේ? ඕ ධනෙ තියෙනවා. මීට කලින් අපි අවස්ථා ගන්නාවකදී කිව්වා භාණ්ඩාගාරයට එන්න තියෙන ධනෙට මොකද උනේ කියලා. භාණ්ඩාගාරයට එකක් එන්න කලින් ධනෙ විනාශ කරා. තව එකක් ආවට පස්සේ විනාශ කරා. මොකද්ද උනේ? භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය තමගේ ගජ මිතුරන්ට බදු සහනහරා එන එක වැළැක්වුවා. 1. 2. භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය එමතුරුන්ගේ ගෙවල් වලට පාර කැපුවා. 2. 3. භාණ්ඩාගාරක ආපු ධනය හිතුසේ රිසිසේ විනාශ කරා. ඉතින් භාණ්ඩාගාරේ දිවා ODA එකකින් මට මතකයි 2017 විතර අපි කරපු කතාවකදී කිව්වා භාණ්ඩාගාරය ඒ වෙලාවේ දිව්වේ රුපියල් බිලියන 575ක ODA එකකින් බැංකුව අයිරාවත. ඒ කියන්නේ මොකද්ද? account එකේ සල්ලි නැහැ. හැබැයි බැංකුව වියදම් කරනවා. බිලියන 575ක ODA වලින් දීපු රටක් මේක. අද අපි මොකද කරලා තිබෙන්නේ? අද අපි භාණ්ඩාගාරයේ ධන එක්රැස් කරලා තියෙනවා. ඉතා හොඳ විධිමත් පාලනයකට යටත් කරලා තිබෙනවා. තම රටක්. එනිසා මොකක්ද හැකියාව ලැබිලා තිබෙන්නේ? එනිසා අපිට මූල්‍ය වෙළඳපොළ පාලනය කිරීමේ හැකියාව තියෙනවා. අපේ මූල්‍ය වෙළඳපොළ පාලනය කිරීමේ හැකියාව ආණ්ඩුවෙන් ගිලී වුණා. එනිසා තමයි භාණ්ඩාගාර බිල්පත් 33ට 34ට ගියා. භාණ්ඩාගාර බිල්පත් 33ට යනකොට සාමාන්‍ය බැංකු පොලි අනුපාතය 35ට 36ට ගියා. මුළු ආර්ථිකයම හිර වුණා. ව්‍යාපාරකට බැංකුවකින් අරන් ව්‍යාපාර කරන්න බෑ. ඒ පොලිය භාණ්ඩාගාර බිල්පත් 33ට 34ට ගියා. අපි ගාව ධනෙ තියෙනවා. භාණ්ඩාගාරේ ගාව මුදල් තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්න අය දන්නවා අපි ගාව මුදල් තියෙන බව. අපි භාණ්ඩාගාර වෙන්දේසියට දානවා. පොලිය අනුපාතික වැඩි නම් අපිම ගන්නවා. ඒ නිසා අපි සමත් වෙලා තියෙනවා භාණ්ඩාගාර බිල්පත්වල පොලිය අනුපාතිකය 8.3 සීමාවේ දිගු කාලයක් පවත්වාගෙන අපි සමත් වෙලා තිබෙනවා. ඒක විසින් තමයි බැංකුවල පොලිය අනුපාතිකය අඩු මට්ටමේ තියාගන්න පුළුවන් වෙලා තිබෙන්නේ. භාණ්ඩාගාරය හිඳිලා නම් රජය සතු මූල්‍ය පාලනය ගිලිනවා. ඒතොර මේ මූල්‍ය පාලනය කරන්නේ මූල්‍ය කතිපාදිත්වයක් දරන බැංකු සහ ඉන්ෂුරන්ස් වැනි අරමුදල් තමයි පාලනය කරන්නේ. දාලද? නෑ. අපි රෙගුලාසි පනවලද? නෑ. එහෙමත් පුළුවන් ඕන්න. නීති දාලා රෙගුලාසි පනවලා නෙවෙයි. ඒ මූල්‍ය වෙළඳපොලේ ශක්තිමත් තරගකරුවෙක් ලෙස ආණ්ඩුව අද තරගවදිනවා. ශක්තිමත්ව තරගකරුවා ආණ්ඩුව. ස්ථාවර භාවය. එනිසා මම මේ කියන්නේ අපි තාමත් උද ස්ථාවර භාවයේ ආර්ථිකයක් හදලා තියෙනවා. සහන අපි පුළුවන් තරම් දෙනවා. තව දෙනවා මතක තබා ගන්න. තව දෙනවා. අපි දන්නවා අලලූණු වල ප්‍රශ්නයක් තිබෙනවා. ලංකාවේ කොතනකවත් අලලූණු මිලදී ගැනීම සඳහා ආණ්ඩුවේ යාන්ත්‍රණයක් නැහැ. කොහොද ආණ්ඩුව වී මිලදී ගන්න තියෙනවා. අලලූණු වගේ දේවල් මිලදී ගන්න ආණ්ඩුවට යාන්ත්‍රණයක් නැහැ. ඉතින් අපි තීන්දුවක් ගත්ත මේ සැරේ අයවැය ලීකණීදී අලලූණු මිලදී ගැනීම සඳහා වීඇල් මණ්ඩලය හා සමාන ලෙස සතොස උපයෝගී කරගෙන යාන්ත්‍රයක් හදන්න අපි කෝටි 100ක් වෙන් කරලා තියෙන මේ අවුරුද්දේ. අපි ඒකත් ගන්න ලෑස්තියි. එයි මූල්‍ය වෙළඳපොළ අර කුඩා කණ්ඩායමක් අතේ තිබුණේ. ඒ නිසා මූල්‍ය වෙළඳපොළ විකෘතියක් හැදුවා. අද අලලූණු වෙළඳපොළ තියෙන්නේ. ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. මැදිහත් වෙන්න යාන්ත්‍රණයක් නැහැ. ආණ්ඩුවට කරනවා නම් කරන්න පුළුවන් වෙන්නේ මොකද්ද?
ලුණු ගොවියට සහනාධාරයක් දෙන්න විතරයි. කොහොමද ආණ්ඩුවට ගන්න යාන්ත්‍රණයක් නේ. බෙදන්න යාන්ත්‍රණයක් නේ. ආණ්ඩුවට කළ හැකි වන්නේ සහනාධාරයක් දෙන්න විතරයි. හැබැයි ඒක ප්‍රමාණවත් නේ. නිසා අපේ යාන්ත්‍රණයක් හදන්න ඕන. වෙළඳපොලේ තරංගකාරීත්වය ලෙස අලලුණු මිලදී ගන්න වෙළඳපොලේ ආණ්ඩුවත් තරංගකාරීත්වයෙන් මැදිහත් වෙන්න ඕන. එතකොට අර පෞද්ගලික ව්‍යාපාරිකයන් අතේ තියෙන අලලුණු වෙළඳපොළ පාලනය කිරීම අපිට බින්දින්න පුළුවන්. අපිට දෙන්න අවස්ථාව. අවුරුදු 70ක් මේක කරලානේ. හැමදාම අලගල වෙන කාලට මේ ප්‍රශ්න ආවා. ලුණු ගල වෙන කාලට මේ ප්‍රශ්න ආවා. ලුණු අස්වැන්න අඩු නම් ප්‍රශ්නේ අඩුයි. ලුණු අස්වැන්න වැඩි නම් ප්‍රශ්නේ වැඩි. ඔකයි ඇත්ත කතාව. මේ සැරේ ලුණු අස්වැන්න වැඩි, ප්‍රශ්න ටිකක් වැඩි බව පේනවා. අපි යාන්ත්‍රණයක් හදනවා. එනිසා අපි පාරිභෝගික ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන, ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථානත් එක්ක සම්බන්ධ වෙන, ආර්ථික ක්‍රියාවලිය වැදගත්ම සම්දිස්ථානත් එක්ක සම්බන්ධ වෙන තැන් වලට ආණ්ඩුව සමතරගකරුවෙක් ලෙස මැදිහත් වීමට අවශ්‍ය යාන්ත්‍රණය හදලා තියෙනවා. ඒක තමයි ඒකෙන් තමයි පාරිභෝගිකයා අයිතිවාසිකම් රැකෙන්නේ. ඒකෙන් තමයි නිෂ්පාදකයාගේ ආරක්ෂාව රැකෙන්නේ. ඒකෙන් තමයි රටක ස්වාධිපත්‍ය රැකෙන්නේ. ඒක තමයි රටක මූල්‍ය සූරිභාවය රැකෙන්නේ. එහෙම නැතු රැකෙන්නේ අපි සියල්ල ස්ථාපිත කරමින් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් නීතිය විධාන ආධිපත්‍ය නිසි පරිදි අපි සම්පූර්ණ කරලා තියෙනවා. බොහෝ අය හිතුවා තමන් සතුව තියෙන පෞල් බලය, තමන්ගේ ඉතිහාසය විසින් තමන්ට නීතියට කිට්ටු වෙන්න බැරි අය කියලා. හැබැයි ඔප්පු කරලා තිබෙනවා නීතියට ළඟා වෙන්න බැරි කිසිවෙක් යලි ලංකාවේ නොසිටින බව. හැම කෙනා ගාවටම නීතිය ළඟා වෙන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය සාධකයක්. අපි ස්ථාපිත කරලා තිබෙනවා. සමහර අය හිතුවා ඒගොල්ලෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාරට යන එකත් අපහාසයක් කියලා හිතුවා. එහෙම හිතුවේ හොඳයි. හොඳට හොරකම් කරලා මහජනක ධනෙ නාස්ති කරලා හැබැයි තමන් වටා එක්රස් කරගෙන ඉත රැස්වලෙන් හිතුවා. CID එකට ගොඩ වෙන එක, අල්ලස් එකට ගොඩ වෙන එක අපහාසයක් ලෙස සැලකුව යුගයක් තිබුණා. ඒ නිසා තමයි සමහර අයගේ ගෙවල් වලට ගිහිල්ලා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කට උත්තර ලිව්වේ. අද කිසිවෙකුගේ ගෙදර යන්නේ නැහැ. හැම කෙනාම එන්න ඕන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. සාමාන්‍ය කෙනා යන දොරටුවෙන් ඇතුළට එන්න ඕන. නීතිය නරකද? නීති ස්ථාපිත කළා තියෙනවා. ඒ වගේම අපි දන්නා මේ රටේ අපරාධ මත්ද්‍රව්‍ය ඒ හුදු මත්ද්‍රව්‍ය ව්‍යසනයක් නෙවෙයි. ඒකත් එක්ක ගොඩනැගුණු අපරාධ රාජ්‍යයක් තිබෙනවා. නිකම් මත්ද්‍රව්‍ය ගෙනලා කවුරු හරි විකුණනවා, කවුරු හරි පාරේ යනකොට වෙඩි තියන මේ වගේ තත්ත්වයක් නෙවෙයි. මේක කළු අපරාධ රාජ්‍යයක් තිබෙනවා. කළු අපරාධ රාජ්‍යයක් තිබෙනවා. ඒ හැමතැනම විසිරලා තිබෙනවා. නිල රාජ්‍යයේ වැදගත් මර්මස්ථාන තන නියෝජනය කරනවා. ඉතිහාස දේශපාලන යාන්ත්‍රණේ වැදගත් තනතුරු ඇතුලේ මේ කළු අපරාධ රාජ්‍ය තිබුණා. අපි තීරණය කරන් තියෙනවා මේ කළු අපරාධ රාජ්‍ය අපි විනාශ කරනවා. මතකද බලන්න. මේ කළු අපරාධ රාජ්‍යයේ මේ මාතෘ භූමියත් අපේ දරුවනුත් අපේ දරුවන්ගේ අනාගතයත් බේරගන්න බව සාතික කරනවා. ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා අපේ රටේ ජාතික සමගිය විනාශ වෙච්ච ඉතිහාසයක් තිබුණා. හැම වෙලාවෙම කොතනකෝ සමාජ අර්බුදයක් වෙනකොට, ජනතාව ගැටලුවක් වෙනකොට එක පල්ලියට ගහනවා. මම මේ ළඟදී හමුදාය බුද්ධ්‍යංශ නිලධාරි මුණ ගැහුණු වෙලාවේදී ඔවුන් එක සාකච්ඡා කරා. හරි ඉතා පැහැදිලි. එකම account එකෙන් මුස්ලිම් අන්තවාදයට පඩි දීලා තිනවා, සිංහල අන්තවාදයට පඩි දීලා තිනවා. මහජනගේ බදු මුදල් වලින් මතකද බලන්න. එළිදරව් වෙලා තිබෙනවා. එකම මේ පැත්තේ සිංහල අන්තවාදයට කියනවා උඹලා මුස්ලිම් අයට විරුද්ධව කෑ ගහපල්ලා මෙන්න සල්ලි. අර පැත්තේ මුස්ලිම් අයට කියනවා අන්තවාදී තෝරගෙන උඹලා සිංහලට විරුද්ධව කෑ ගහපල්ලා මෙන්න පඩි. එකම ආණ්ඩුවේ බදු මුදල් වලින් ගෙවලා තියෙනවා. මතකද බලන්න. එයි ඔවුන් හැම වෙලාවෙම මේ ජාතිවාදී උපයෝග කරගත්තා උන්ගේ පැවැත්ම වෙනුවෙන්. හැම කෙනාගේම තමන්ගේ ජාතිකත්වය පිළිබඳව, තමන්ගේ සංස්කෘතිය පිළිබඳව බැඳීමක් තියෙනවා. ඒ බැඳීම අවුස්සනවා. ඒ බැඳීම ගිනි තියනවා. ගිනිතලා අවුස්සනවා. සියලු ප්‍රශ්න යට ගන්නවා. හැබැයි අපි කියන්න කැමති දැන් අපේ ආණ්ඩුව අරගෙන කිසිදු තැනක ජාතිවාදී ප්‍රවණතාවයක් හෝ ජාතිවාදී ගැටුමක් ඇති නොවුණු
කාලය තමයි අපේ ආණ්ඩුව අත්පත් කරගත්තු කාලය. ඒක තමයි සමාජ සාධනය. ඒක තමයි සමාජ ඉදිරියට යනවා කියන්නේ. අපි හැම විටම කියනවා ජාතිවාදයටයි කිසිසේත්ම අපේ රටේ අපි ඉඩක් දෙන්නේ නැහැ. මතක තියාගන්න. මේ රට එකට ගොඩනගන රටක් බවට පත් කරනවා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපිට තව යා යුතු දුර ගොඩක් තියෙනවා. හැබැයි පදනම් පවුරු ශක්තිමත් කරලා තියෙනවා. අපිට අද ඊටමත් ශක්තිමත් කුළුණු මත නැගිට මේ රටේ පුරවැසියන්ට මේ රටේ ආර්ථිකයට කර්මාන්තකරුවන්ට ව්‍යවසායකයන්ට ආරාධනා කරන්න පුළුවන් දැන් එන්න රට හදන්න කියලා. අපි ශක්තිමත් කුළුණු මත පාදමක් පිහිටවා තිබෙනවා. මේ තමයි වෘද්ධක ශේෂපත්‍ර කෙටියේ. පාදම දිරපු රටක්, කුළුණු කඩාවැටුණු රටක්, ශක්තිමත් කුළුණු මත ශක්තිමත් පාදමක් අත්තිවාරමක් පිහිටවා තිබෙනවා. අපි කර්මාන්තකරුවට ආරාධනා කරනවා දැන් එන්න ඔබගේ කර්මාන්තය. දැන් එන්න ව්‍යවසායකය, දැන් එන්න විදේශගත ශ්‍රී ලාංකිකය. අපි හැමදෙනාටම ආරාධනා කරනවා මෙතෙන් සිට අපි ගොඩනැගීමේ දිශාවට රට පරිවර්තනය කරනවා. ඒ නිසා මේවර ආයලේඛන අපේ පදනම බවට පත් වුණීම ස්ථාවරභාවය තවත් ශක්තිමත් කරමින් ගොඩනැගීමේ දිශාවට අවශ්‍ය වෙන පාර අපි කපලා තියෙනවා. සමහර ශේෂ්ත්‍ර අපි දොරට විවෘත කරලා තිබෙනවා. තව දුර ගමනක් යන්න ඕනකම තිබෙනවා. ඒ නිසා ඊටමත් ස්ථාවරව ශක්තිමත්ව අපි මේ වැඩේ කරමින් තිබෙනවා. අපිට එරෙහිව තන සුම්බුම් කොටස් එකතු වෙමින් තියෙනවා. කවුද මේ කොටස්? කවුද මේ? එක වෙලාවක කිව්වා එක කණ්ඩායමක් කැප්පටි පොළගේ අධ්‍යාත්මීය ඒ දේශ ප්‍රේමීත්වය මත පැවතගෙන යන කණ්ඩායම කිව්වා. අනිත් කණ්ඩායම කිව්වා දොන්ජුවන් ධර්මපාල මතකද? එයාගේ අධ්‍යාත්මය රට පාවා දීමේ කණ්ඩායම කිව්වා. දැන් දොන්ජුවන් ධර්මපාලගේ ටීම් එකයි කැප්පටි පොළගේ ටීම් එකයි එකට. ඇයි එන මොකවත් නෙවෙයි. මම කියන්නේ ඇයි එකතු වෙන බල කරලා තියෙනවා. ඊළඟ ගත්තොත් කණ්ඩායම දේශ ද්‍රෝහීන් කිව්වා. රට පාවා දෙන අය කිව්වා. අනිත් කණ්ඩායම දේශ ප්‍රේමීන් කිව්වා. දැන් ඒ ඔක්කොම එකට එකතු වෙමින් තිබෙනවා. දේශද්‍රෝහීන් සහ දේශ ප්‍රේමීන්. තව කණ්ඩායමක් ලසන්ත ඝාතනය කරා කිව්වා. අනිත් කණ්ඩායම ලසන්තගේ මිතුරා කිව්වා. දැන් ලසන්තගේ මිතුරයි ලසන්තගේ ඝාතකයයි එකට එකතු වෙන බල කරලා තියෙනවා. මොකද්ද මේ දේශපාලන විපර්යාසය? මොකද්ද උනේ? එක් කණ්ඩායමක් මහා බැංකුවේ මහා මංකොල්ලකාරයා කිව්වා. අනිත් කණ්ඩායම මහා බැංකුවට ගහපු අය කිව්වා. දැන් එකට ඇයි මොකද්ද මේ සිද්ධ වුනේ? මම දැක්ක එක ප්‍රධානියෙක් කියනවා මේ අපි දෙගොල්ල ඉතිහාසයේ වැරද්දක් කරගත්තා. අපි ඕගොල්ලන්ට හොරා කිව්වා. ඕගොල්ලෝ අපිට හොරා කිව්වා. දැක්කද? හරිද? ඒ නිසා ඒක විසින් තමයි මේක උනේ. ඒ නිසා අපි දෙගොල්ල මොකවත් නොකිය ඉමු ඊට පස්සේ. ඒ සහවාසයට පාර කැපුවේ මොකද්ද? ඒ සහවාසයට පාර කැපුවේ මොකද්ද? ජනාධිපතිවරු හිටියා. ඒ ජනාධිපතිවරු හිටපු ජනාධිපතිවරු වුණා. ඇමතිවරු හිටියා. ඇමතිවරු හිටපු වුණා. දැන් හිටපු ඇමතිවරු. මන්ත්‍රීවරු හිටියා. හිටපු මන්ත්‍රීවරු වුණා. දැන් මේගොල්ලෝ අතර තියෙන පොදු සාමාන්‍යකරණය මොකද්ද? හිටපු ජනාධිපතිවරු, හිටපු ඇමතිවරු, හිටපු මන්ත්‍රීවරු, හිටපු සංස්ථා සභාපතිවරු. වෙන මොකද්ද මේ අතර මේගොල්ලෝ අතර තියෙන සබත්තාවය? එකට හොරකමේ ගියපු අය සමානතාවය. එකට අපරාධ කරපු අය සමානතාවය. ඒ නිසා මේ තියෙන මොකද්ද? ලංකා ඉතිහාසයේ ප්‍රගතිශීලීම ජනතාවත් එක්ක ඉදිරියටම යන ජනතාවගේ උවමනාවන් සහ දේශපාලන නායකයන්ගේ පක්ෂවල උවමනාවන් ජනතාවගේ උවමනාවන් සහ ආණ්ඩුව උවමනාවන් එකට සමපාත වුණු ආණ්ඩුවක් හැදුනා. අන්නේ ආණ්ඩුව ඔවුන්ගේ සියලු පැවතුම් අහෝසි කරලා තියෙනවා. ජනාධිපති හිටපු වෙලා තියෙනවා. ඇමති හිටපු වෙලා තියෙනවා.
മന്ത്രി හිටපු වෙලා තියෙනවා. හිටපු ගෙවලුත් නැති වෙලා තියෙනවා. කවුද මේ? කවුද මේ? මේ ඇගෙන් ભેදකින් තොරව ඉස්සර දොංජුවන් කැප්පැටිකොළ. දැන් ભેදකින් තොරව දෙපැත්තම කට්ටිය හිරේ ඉන්නවා. පොදු සාධකයි. ભેදකින් තොරව දෙපැත්තම කට්ටියට නඩු තියෙනවා. ભેදකින් තොරව හැම නඩුවකදීම එක වගේ ලෙඩ හැදෙනවා. ભેදකින් තොරව එක්කෙනෙක් ඇවිල්ලා කියන හුස්ම ගන්න බෑ කියලා. දැක්කද? අනිත් කෙනා ඇවිල්ලා කියන පැය 4න් 4 ආහාර වේලක් ගන්න ඕන කියලා. පොදු සාමාන්‍යකරණ ලක් වෙලා තියෙනවා. නැද්ද? නේද? පොදු සාමාන්‍යකරණය. හැම කෙනාටම පරීක්ෂණ තියෙනවා. පොදු සාමාන්‍යකරණය. නේද? හැම කෙනාගේම වරප්‍රසාද හිමි වෙලා තියෙනවා. පොදු සාමාන්‍යකරණය. එනිසා මේ එකතුව හෙව්වොත් මොකද්ද මේ එකතුවට තියෙන පොදු සාධක ටික? මම යට කියපු සාධක ටික. අන්නේ සාධ මේ කිසිවක් ජනතාවගේ ප්‍රශ්න නෙවෙයි. ඔවුන්ගේ ප්‍රශ්න. ඔවුන් මුහුණ දීපු ප්‍රශ්න. දැන් මොකද කරන්නේ? ඔවුන් මුහුණ දීපු ප්‍රශ්න සඳහා ඔවුන් එකතු වෙලා තියෙනවා. හරිද? මම හිතන්නේ ඒවා කිසිසේත්ම අපි සැලකිල්ලට භාජනය කරගත යුතු කරුණු නෙවෙයි. ඔවුන්ටම ස්වයං තෘප්තියක් ලබාගත හැකි. ඔච්චරයි. ඔච්චරයි. මේ ආණ්ඩු වට්ටන්න පව්. මතක තියාගන්න. මේක ගොඩ නගනවා. හැබැයි දැන් අපිට තියෙන මොකද්ද? අපි මේ දේශපාලන ව්‍යාපාරයේ ගොඩ නැගුවේ විශාල මහජනයාගේ එකතු වීමක් එක්රැස්වීමක් මත. මේ දේශපාලන ව්‍යාපාරය අපි ආවේ. මේ ජයග්‍රහණය ආවේ. අපි ගම් බිම් කරා දිවමින් විශාල මහජන බලයක් නිර්මාණය කරා. ඒ මහජන බලයේ ප්‍රතිඵල තමයි අපි බලය අත්පත් කරගන්නේ. හැබැයි පහුගිය කාලේ අපි ඒ බලය විසින් අපිට බලය විසින් පවරා තිබෙන වැඩ කටයුතු පිළිබඳව අපි අවධානය යොමු කරා. ආණ්ඩුකරණයට අපි වැඩි අවධානය යොමු කරා. කරන්න ඕන. අදත් අපේ ක්‍රියාවලියේ වැඩිම පංගුව තිබෙන්නේ ආණ්ඩුකරණයට. මොකද අපිට බලය ලබා දීලා තිබෙනවා. පුරවැසියන්ගේ අපේක්ෂාවන් බලාපොරොත්තු තිබෙනවා. ඒ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ඉටු කිරීම තමයි අපේ ප්‍රමුඛතම කාර්යය. හැබැයි අපි ඒක ඉටු කරන ගමන් ප්‍රතිගාමීත්වයට නිදැල්ලේ Tamanට ඕන දේ කරමින් රැඟීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. මොකද කරන්න ඕන? අපි බලය අත්පත් කරගත්ත විශාල මහජන පෙරමුණකින් අපිට මොනවද තිබිලද? අපිට මාධ්‍ය තිබිලද? අපිට ධනය තිබිලද? නෑ. අපිට බලය තිබිලද? අපිට පෞල් પરම්පරාව තිබිලද? මේ කිසිවක් නෙවෙයි. අපි බලය හැබැයි කොතනින්ද? අපි බලය අත්පත් කර දුන්නේ මහජන පෙරමුණකින්. මහජනතාවගේ අපේක්ෂාවන්, මහජනතාවගේ බලාපොරොත්තු. ඒ නිසා අපේ වගවීම සහ බැඳීම තියෙන කොතෙන්ටද? ජනතාවට. අපිට අත්තරින්න බැරි, අමතක කරන්න බැරි බැඳීම ජනතාවත් එක්ක තියෙනවා. අමතක කරන්න බැරි වගවීම ජනතාවත් එක්ක තියෙනවා. ඒ නිසා අපි මුළු ආණ්ඩුකරණයම, මුළු ආණ්ඩු ක්‍රියාවලියම, අපි අමාත්‍යංශ ආයතන සෑම එකක්ම අපි මෙහෙවමින් තිබෙන්නේ ජනතාවට අපි ලබා දෙන ලද වගවීම ඉටු කිරීමේදී. ඒ සඳහා අපි ඇමතිවරු, අපි മന്ത്രിවරු, අපි හැමදෙනාම වේසන බල වැඩ කරනවා. මොකටද? ජනතාව සහ අපි අතර දෙන වගවීමේ බැඳීමේ නේද ඒ ඉටු කළ යුතුයි. ඒක අපිට අත්හරින්න බෑ. හැබැයි ඒ ඉටු කිරීම සඳහා ප්‍රයත්න දරනකොට 50ක් එකතු කරගන්න කට් එකක් දෙනවා. නේද? 50 හම්බ වෙන්න යනකොටත් කට් එකක් දෙනවා, ගොයිට්ටුනුත් කට් එකක් දෙනවා. මුළු දේශපාලනෙම මේ වොයිස් කට් දේශපාලනයකට මාරු වෙලා තියෙනවා. එක්කෙනෙක් ගෙදර ඉඳන් ප්‍රෙස් එකක් තියෙනවා, තව කෙනෙක් ගහක් ගාව ඉඳන් ප්‍රෙස් එකක් තියෙනවා, තව කෙනෙක් කාර්යාලේ ප්‍රෙස් එකක් තියෙනවා, තව කෙනෙක් දොරක් ගාව ප්‍රෙස් එකක් තියෙනවා, තව කෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා එන ගමන් ප්‍රෙස් එකක් තියෙනවා, තව කෙනෙක් නඩුවට ගිහිල්ලා එන ගමන් ප්‍රෙස් එකක් තියෙනවා, තව කෙනෙක් අල්ලස්සකට ගිහිල්ලා එන ගමන් ප්‍රෙස් එකක් තියෙනවා, තව කෙනෙක් හිරේ ඉන්න කෙනෙක් බලලා එන ගමන් ප්‍රෙස් එකක් තියෙනවා. මුළුමනින්ම තියෙන වොයිස් කට් දේශපාලනය. හැබැයි කට්ටිය හිතනවා මේ වොයිස් කට් දේශපාලනය තමයි මහජනගේ මතය කියලා. හරි.
අපි කිසිසේත්ම විරුද්ධ පාක්ෂික දේශපාලනයට එරෙහිව අපේ ආණ්ඩු බලය අපි උපයෝග කරගන්නේ නැහැ. සහතිකයි. අපේ ආණ්ඩු බලය ඒක අපේ ආණ්ඩු කරන්නේ. අපිට පක්ෂද අපිට විපක්ෂද ભેදකින් තොරව අපි ආණ්ඩු බලය යොදවනවා. හැබැයි අපේ මහජන බලය අපි ගොඩනගනවා මේ ප්‍රතිගාමීත්වයට එරෙහිව මහජනයාගේ දියුණුතම පෙළගැස්ම අපි ගොඩනගනවා. ඒකට මුහුණ දෙන්නේ මහජනයාගේ. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොයි කරගන්නේ ඉතිහාසයේ වගේ විරුද්ධ පාක්ෂිකයා මැඩලන්න. අපි අල්ලස් කොමිසම උපයෝග කරගන්නේ නැහැ විරුද්ධ පාක්ෂිකයා මැඩලන්න. අපි අධිකරණය උපයෝග කරගන්නේ නැහැ විරුද්ධ පාක්ෂිකයා මැඩලන්න. අපි උපයෝග කරගන්නේ නැහැ. අපි සතුටෙන් රාජ්‍ය බලය අපි උපයෝග කරගන්නේ නැහැ විරුද්ධ පාක්ෂිකයා මැඩලන්න. එයි අපි හැමදෙනාටම වෙනුවෙන් තමයි අපි ආණ්ඩුකරණය අපි කරන්නේ. කිසිසේත්ම අපි යොදවන්නේ නැහැ. හැබැයි අපේ පක්ෂය අපේ යාන්ත්‍රණය අපි සතුව තියෙන මහජන බලය විසින් තමයි ඒ කුඩා කුඩා කෙඳිරිලි හඬවල් මුළුමනින්ම යටපත් කරන්නේ අපි ගොඩනගන මහජන බලය. ඒතර තමයි අපි එන්නේ. මේ කාලයක් යන්න. නේද කලබල නැහැනේ. හැබැයි අපි එළබෙන අවුරුද්ද අපි පටන් ගත යුතු වන්නේ විශාලතම මහජන බලය මේ ප්‍රතිගාමීත්වයට එරෙහිව නැගිට්ටුමින්. අපි ඒ ප්‍රශ්න බේරගන්නේ දේශපාලන තලයේ. ඒ ප්‍රශ්නේ අපි ආණ්ඩුකරණයේදී බේරගන්නේ නැහැ. ආණ්ඩුකරණයේදී හැම කෙනාම අපිට එකට සමානයි. නීතියේදී හැම කෙනාම අපිට එකට සමානයි. අපි ආණ්ඩුකරණය උපයෝග කරගන්නේ නැහැ අපේ දේශපාලන හස්තයක් ලෙස. හැබැයි ඉතිහාසයේ ආණ්ඩුකරණය තමයි උපයෝග කරගත්තේ දේශපාලන හස්තයක් ලෙස. අනේකව මර්ධනය කරන්න, වෙනම බැටලියන් හදලා මිනිස්සු ඝාතනය කරන්න, බියවත් ගන්න, සමෘද්ධිය බෙදනකොට, අස්සසුම් බෙදනකොට, ගෙයක් හදනකොට ආණ්ඩුකරණය උපයෝග කරගත්තා දේශපාලන වර්ධනය වෙන්න. අපි උපයෝග කරගන්නේ නැහැ. අපි ආණ්ඩුකරණය සෑම පුරවැසියා වෙනුවෙන්ම. හැබැයි දේශපාලනය ප්‍රතිගාමීත්වයට එරෙහිව. එනිසා අපි ප්‍රබලතම මහජන ව්‍යාපාරය අපි රැකපු, අපි බලයගෙන ආපු, ඉදිරියේදී මේ බලය ආරක්ෂා කරන විශාලතම මහජන පෙරමුණ අපි හදන්න ඕන. ජනතාවගේ නැගිටීම මේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ප්‍රතිගාමීත්ව දේශපාලනයට එරෙහිව මහජනයා පෙළගස්සන්න පුළුවන්. ඒතර බලමු ඔය 75 60 වොයිස් කට් බලමු. අපි ලෑස්ති. මොකද මේ බලය අත්පත් කර ගැනීමේදී මම කලින් කිව් පරිදි විශාල අපේක්ෂාවන් බලාපොරොත්තු ජනතාවට තිබුණා. ඒ වගේම අපිටත් වගවීමක් තියෙනවා, වගකීමක් තිබෙනවා. අපි හුදු අපේ තියෙන පුද්ගලිකයමක් විසින් පෞද්ගලික මාගත්තොත් වගේ પરම්පරාව විසින් නැතෙන් අපි බලවේසුව නෙවෙයි. මේ ව්‍යාපාරයේ දිගු ගමනක ඓතිහාසික උරුමකරුවන් බවට අපි පත් වුණා. එච්චරයි. මේ දිගු ගමනේ වර්තමාන උරුමකරුවන් බවට අපි පත් වුණා. ඒක ප්‍රතිඵලයක් තමයි අපිට බලය පෞද්ගලික ගත්තොත් අපි ජනාධිපති බවට පත් වෙන්නේ. එහෙම නැතුව අපේ පුද්ගලික දේවල් විසින් අපි ජනාධිපති ධුරේ බවට පත් වුණේ නෑ. ඒ නිසා අපිට අන් හැම කෙනාටම වඩා වැඩියෙන් ඒ ඉතිහාසයේ අපේ සහෝදරවරු සහෝදරයන්ගේ අධ්‍යාත්මයේ බර අපේ දෙවුර මත තිබෙනවා. හොඳට මතක තබා ගන්න. හැම කෙනාම තේරුම් ගන්න. අපි හුදු පාවෙලා ඔහේ අසුනක වාඩි වෙච්ච මිනිස්සු නොවන බව. හුදු පාවෙලා නේද අර කුණු කාණුව දිගේ ගහගෙන ඇවිල්ලා අපේ ඔළුවට ඔටුන්නක් නොවැටුණු බව මතක තබා ගන්න. මේ බලය නිර්මාණය වුණේ විශාල කැපකිරීම, විශාල පරිත්‍යාගයන්, දීර්ඝ කාල ඉතිහාසයක උරුමකම මත තමයි මේ බලය නිර්මාණය වුණේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එහෙමනම් අපිට දෙපැත්තක වගකීමක් තියෙනවා. අපි බලයට ගෙන අප පුරවැසියන්ගේ වගකීමක් තිබෙනවා. අපි ඉතිහාසයේ අධ්‍යාත්ම විශ්ින් අපිට ලබා දී තියෙන බල වගකීමක් තිබෙනවා. අද මොනවද මේ අවුරුද්දක් ගිහිල්ලා අපිට එරෙහිව ප්‍රබල බොරළු කැටයක්වත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. මුකුත් නැහැ. අපේ සහෝදරියක් අතින් ප්‍රකාශ වෙන ප්‍රකාශයක්. ඉතින් ඕක නේද අර වගේම වොයිස් කට් වලින් හප තල්ලු කරන ඔච්චරයි. ඒකත් අපි තා ඉක්මනම බේර ගන්න බව මම සාතික කරනවා. වෙනවා විය හැකි. හැබැයි අපි निराකරණය කරගන්න. හරි. ඔච්චරයි තියෙන්නේ වෙන මොනවද තියෙන්නේ? අඩුම තරමේ බොරළු කැටයක් තරමත් ශක්තිමත් විවේචනයක් එල්ල කරන්න බැරි තරමට
ඒගොල්ලෝ අසීරුතාවට පත් වෙලා තිබෙනවා. එතන තියෙනවා. ඒ නිසා අපි සතුව තිබෙන හැබැයි වගවීම් දෙකක් තිබෙනවා. එකක් අපි ඉතිහාසයට වග වෙන්න ඕන. දෙක අපි පුරවැසියාගේ වර්තමානට වග වෙන්න ඕන. අනාගතයටත් එක්ක. ඒ නිසා මම හිතනවා අපේ පළමු වගවීම තියෙන අපේ අධ්‍යාත්මය තුලින්. අපි හැමදෙනාම මේ බලය පෙරපැවතියට අර කටුස්සගේ කරේ රත්තරම් බැඳා වගේ මෙවලමක් වෙනවා. අපිට එහෙම වෙන්න බෑ. මේ බලය නිර්මාණය කරන බලයක් බවට පත් කරනවා. එහෙම වෙන්න බෑ. අපේ බලය පුරවැසියා සමානව එකට ඉඳගෙන මේ රට ගොඩනැගීම සඳහා ප්‍රයත්න දරන බලයක් බව අපි තේරුම් ගන්න ඕන. තමයි බලය. ඒ වගේම අපේ ජයග්‍රහණ තිබෙන්නේ ඉස්සර තනියම නෑ, තනියම ජයග්‍රහණ නෑ. ජයග්‍රහණ තියෙන අපේ සාහමිකත්වය මත. අපි තාමත් දුෂ්කර කොන්දේසිවල, ඊටමත් අවාසනාවක දේශපාලන පිටියේ, තම නොහිතන පන්නේ ජයග්‍රහණ අත්පත් කර ගැනීම ප්‍රධාන රහස තිබෙන අපේ සාහමිකත්වය. ආණ්ඩුකරණයේදී අපේ ජයග්‍රහණ රඳා පවතින්නේ සාහමිකත්වය මත. ආණ්ඩුව තුල විතරද නෑ. ආණ්ඩුව තුල විතරක් නෙවෙයි. ආණ්ඩුව සහ පුරවැසියා එක්ක තියෙන සමග, ආණ්ඩුව සහ පුරවැසියා සමග තියෙන සහයෝගය, ආණ්ඩුව සහ පාක්ෂිකයා අතර තියෙන සාහමිකත්වය. එනිසා අපිට සාහමික පොරබැදීමක්. ඒ පොරබැදීමේ එන්ජින් එක විතරයි අපි. හැබැයි අපිට සාහමික පොරබදන්න ඕන. අපි විශ්වාස කරනවා අපි වැඩසටහන් විශාල ප්‍රමාණයක් එළලා තියෙනවා. ඒ සියල්ල තියෙන්නේ සාහමික පොරබැදීම සඳහා. එනිසා අපි විශ්වාස කරනවා 88 89 ඒ දීර්ඝ ඉතිහාසයේ අපේ මියගිය සහෝදර සහෝදරියන් ඔවුන් සතු තිබුණු ජීව ගුණය, අත්දැකීම්, ඒ ජීවිතය මේ සියල්ල ක්‍රස් කරේ මේ බලය ලබා ගැනීම සහ මේ රට ජයග්‍රහණ කැඳවීම වෙනුවෙන්. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.